අදහස TV අදහසට නිදහසක්. දොඩම් හරි රසයි. දන්නවද? මට නම් තව කෙනෙක් ළඟ ඉන්නකොට නිින්ද යන්නෙත් නෑ. හිටපු ගමන් කඩාපාත් වුණානේ. ඔය කොණ්ඩේවත් බැඳ ගන්නකෝ. ඔය කැමති කෙනෙක් ඉන්නවද? කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය ඔරිගාමි සත්තු හදන්නේ. මගෙන් අහන්නේ. ඔයා කැමති කෙනෙක් නැද්ද? මොකක්ද ඒ කතාව? මොකද ඔයා අපේ ගෙදරට ආපු වෙලාවේ ඉඳලා හෑන්ඩ් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එකමයි කළේ. කාගෙන් හරි කෝලයක් එන්න තියනවද? එහෙම එකක් නෑ. මට නම් එහෙම කෙනෙක් ඉන්නවා. හැබැයි එයා මේ ලෝකේ ඉන්න කෙනෙක් වගේ නම් පේන්නේ නෑ. ඈත අහසේ පායලා තියෙන තරුවක් වගේ. එයා මගේ හිතට කොයිතරම් ලං වුණාද කිව්වොත් ඒ තරුව මම මගේ හදවත ඇතුලේම හංගගත්තා. ඔයාලට අයිතිව හම්බුනේ නැද්ද? හම්බුණා. තව එකපාරකුත් හම්බුණා. ඔයාට මාව අඳුරගන්න බැරිද? කවුද? මගේ හිතේ ඔයාගෙන හැඟීමක් තියෙනවා කියලා මම ඔයාට කිව්වේ. මේ බලන්න මම මේක හදලා තියන්නේ නෑ ඕනේ. එතකොට ඕක ඇඟිලි සලකුණු වලින් විතරයිනේ අරින්න පුළුවන්. හැබැයි වෙන කාටවත් කිසිම විදියකින් ඕක අරින්න බැරි වෙන්න ඕනේ. CCTV තයි කරන්න තියෙනවා. මෙතෙන්ටයි අන්න අතෙන්ටයි. අන්න අතෙන්ටත් දාමු. මං අහන්නේ මොන වගේ පිස්සෙද්ද ගෙට පැනලා මේ වගේ ගේ විනාශ කරන්නේ? පොලිසියට පැමිණිලි කරාද? ඒ වැඩේ හරි. අම්මේ ඔක්කොම අය කරා. අපි ඔක්කොම එළියට ගිහිල්ලා මොන හරි කාලෙමුද? of course. හොඳ අදහසක්. හැබැයි මට නම් එන්න බෑ. මං අකමැති කියලා දැනනත් ඇයි අම්මටයි යොන්ජටයි එන්න කිව්වේ? ඔයා අම්මලා ගෙදරත් නවතින්න අකමැති කියලා කිව්වනේ. හොටෙල් එක නවතින්නත් බෑ කිව්වනේ. ඇයි අම්මගේ ගෙදරට අකමැති? හැමෝම දැන් යන්න. මට විවේක ගන්න ඕනේ. යන්නේ මං යන්නේ තව ටික දවසක් මෙහෙ ඉන්නවා. ඒක කොච්චර හොඳයිද? යුන්ජෙත් ඉන්නෝ නම් ආරක්ෂාවටත් හොඳයිනේ. මටත් යන්න එන්න පුළුවන් නේ. හරි. එහෙනම් අම්මත් මෙහෙ ඉන්නවා. අම්මා ඉන්නෝ නෑ. හොකියුන් යන ගමන් අම්මව එක්කන් යන්න. ඉන්න කිව්වත් ඉන්නේ නෑ මං. ඒක නෙවෙයි. කංජේ මැනේජර්ගෙන් කෝල් එකක් ආවද? දන්නවද පිස්සා? එයා වැඩවලට කතා කළොත් ඔයා බෑ කියන්න. වැඩි කතාවට යන්න එපා. තේරුණාද? හරි තේරුණා. ඒ බිල්ඩින් එකේ ලිෆ්ට් එක මිනිත්තුවට මීටර 120ක් වේගෙන් යනවා. 23 වෙනි තට්ටුවේ ඉඳලා පළවෙනි තට්ටුවට මීටර 69යි. එක තට්ටුවක්වත් නවත්තන්න නැතුව આવොත් තප්පර 34යි. සාමාන්‍ය මිනිස්සෙකුට පහළ තට්ටු 23ක් දුවගෙන ඉන්න අමාරුයි. එනවනම් තප්පර එකහමාරක් ඇතුළත එක තට්ටුවක් බහින්න ඕනි. ඒ ගණනීය කිරීම ගැන සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ ගැන අත්දැක බලන්න. ඒක කරන්න බෑනේ. වෙන විදියක් තියනවද? අපේ ගණනීය කිරීම නිවැරදි නම් මේ වගේ දෙයක් කොහෙත්ම සිද්ධ වෙන විදිහක් නැහැ. මං 23 වෙනි තට්ටුවේදී දැකපු මේ මිනිස්සයා පළවෙනි තට්ටුවට ඇවිල්ලා ඉන්නවා දැක්කා. හිතනවාද වෙන්න බැරි දෙයක් මම දැක්කයි කියලා? මේ මිනිස්සයා භයානක කෙනෙක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මීට කලින් කවදාවත් මේ වගේ දේවල් සිද්ධ වෙලා නැහැනේ.
එයාගේ අවධානය මගේ පැත්තට ගන්න ඕන. මොන අවධානයක්ද? එයා නිතරම සොංගී ගැන අවධානයෙන් ඉන්නේ. මං හිතන්නේ ඔයා මේ ගැන චොන්සොන්ගීට කිව්වොත් හොඳයි කියලා. එයා හුඟ බයනක් කෙනෙක් නිසා එයාගෙන් ඈත් වෙන්න කියන්නේ. මං හොයාගත්ත දේවල් අනුව එයා නිකම්ම පැත්තකට දාන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි සොංගී යාගේ ඇත්ත තත්ත්වය දන්නේ නැති තරමටම හොඳයි. ඒ රහස දැනගත්තොත් එයා තවත් අමාරු වෙටනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැද්ද? අවුරුදු 400ක් යනකම් ඔයා නිශ්ශබ්දව ජීවත් වුණා. ඔයාට ආපහු යන්න ඕන හින්දා මං ඔයා මැරුණා කියලා කීසරයක් වාර්තා කළාද? අතුරුදහන් වෙලා. කාර් ඇක්සිඩන්ට්. ගිනි අරගෙන ඔය 3ක් විතරයි. තව කොච්චර නම් තියෙනවද? ඔයා දන්නවා. මේක ඒ වගේ නෙවෙයි. සමහර විට මේකෙන් ඔයාව මැරෙන්න උනත් පුළුවන්. මට කියන්න ඔයා ආපු තැනට යන්නත් කලින් සමහර විට ඔයාට මෙහිදී මැරෙන්න උනොත් මොනවද වෙන්නේ? ඔයා ඒ ගැන හිතුවේ නැද්ද? මට ඔයගලන්ට තවත් කියන්න දෙයක් නෑ කියලා කිව්වනේ. අම්මයි තාත්තයි දැනගත්තොත් ආයෙ අසනීප වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ දැන් යන්න. තව එක දෙයක් විතරක් අහන්න. අක්කට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා මං කිව්වනේ. හනියුරා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. මොකද්ද කිව්වේ? හොස්පිටල් එකේ රිපෝට් වලින් අපි ඒක දැනගත්තේ. හනියුරාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හිටියනම් අපිට එයා ගැන හැම දෙයක්ම වගේ දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ තවත් බොරුවක් ප්‍රසිද්ධ කරන්න හදන්නේ. ඔය හදන්නේ මැරිජ් එක නම් ආපහු මරලා දාන්නද? කසාද බැඳපු නැති කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා මැරුණා දැන් කියලා. ඒක නෙමෙයිනේ වැදගත්. තමුන්ගේ අක්කා මරුණයි කියලා කිව්වට සියදිවි නසා ගැනීම නෙමෙයි කියලා අපි නම් හිතන්නේ. හනියුරා විෂාදයට ගත්ත බෙහෙත් ඔක්කොම එයා ටික දවසකට කලින් නවත්තලා තියෙනවා. ඒ කියන්නේ අර දරුවා හදාගන්න තමයි ඕන කරලා තියෙන්නේ. නංගි කියනවා එයා කාවද හම්බෙන්න ගියා කියලා. එයාට වටින තෑගකුත් හම්බෙලා තියෙනවා. ඒ කෙනා කවුද කියලා හනියුරා කවදාවත් නංගිට කියලා නැහැ. හැබැයි නංගි කියන විදිහට එයා ගොඩක් පොහොසත් කෙනෙක් වෙන්න ඕනේ. එයාට ආපු කෝල් චෙක් කරලා බලුවා නම් හරි. මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. සමහර විට මේ කෙනා දෝමින්ජුන් වෙන්න බැරිද? කියන්න බෑ. දෝමින්ජුන් ගොඩක් පොහොසත් කෙනෙක් හින්දා අපිට එයාවත් සැක කරන්න පුළුවන් නේද? මොකද කියන්නේ? මේ රටේ පොහොසත් මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. අම්මේ දැක්කද? අරක හිටපු මාමා එකපාරටම නැති වෙලා ගියානේ. ඒ කොහොමද? හරි හරි අපි යමු. දෝමින්ජුන් ගැන අවධානයෙන් ඉන්න. මුලින්ම අපිට එයා ගැන බලා ගන්න ලේකෝගේ. හොඳයි. සොංගී ප්‍රශ්නයක් නෑනේ. යුන්ජේත් ඉන්නවනේ. මොන හරි තිබුණොත් මට කෝල් කරන්න. ඇත්තමයි ඔයාගේ ගෙට පැනපු කෙනා මට අහුණා නම් මං දන්නවා කරන දේ. හරි හරි. දැන් බය වෙන්න දෙයක් නෑනේ. සොංගීට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒකනේ. දැන් එන්න පිස්සොත් වැඩි. ඔයා දෝමින්ජුන් කියන කෙනාව දන්නවද? අයියා දෝමින්ජුන්ව කොහොමද දන්නේ? එයා කොහොම කෙනෙක්ද? සංගීවත් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් වගේ. කවදා හරි දවසක එයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා ඔයාලට තේරිලා තියෙනවද? එහෙම නෑ. අපේ සොංගිගේ අල්ලපු ගෙදරනේ ඉන්නේ. එයා අල්ලපු ගෙදර නිසා නිකන් යනවා එනවා විතරයි. ඇත්තද? ඔව්. ඒක නෙවෙයි. අයියා මේ දවස්වල අයියා අපේ සොංගී ගැන ඔච්චර උනන්දු වෙන්නේ? ඔයා කැමතිම ගෑන් ළමයා කියලා කිව්වා නේද? ඕන වුණොත් උදව් කරන්න කියලා ඔයාමනේ කිව්වේ. නිදා ගන්න.
ඔයා කලින් හිටපු වයිෆ් කොහටද ස්ටඩි කරන්න යවුවයි කිව්වේ? එංගලන්තේ. ඇයි? නෑ. නිකන් ඇහුවේ. අයියා වගේ කෙනෙක්ගෙන් අයින් වෙලා එයා කොච්චර හොඳ රටකටද ගිහිලා තියෙන්නේ කියලා හිතුණා. ඒක නෙමෙයි. ඇයි ඔයා මට කවදාවත් කෙලින්ම කෝල් කරන්නේ නැත්තේ? හැම වෙලාවෙම වෙන කාට හරි කියනවා. මමත් ඒ ගැන හිතුවා ඒත් ඔයා නිලියක් නිසා අපේ සම්බන්ධය රහසක් විදිහට තියාගන්න එක හොඳයි කියලා මම හිතුවා. රහසක් විදිහට නම් තිබුණට කමක් නෑ. හැබැයි ඒ වුණත් කිසිම කෙනෙක් ඒ ගැන නොදැන ඉන්නවට නම් මං කැමති නෑ. වෙලාවකට හිතෙනවා මේ සම්බන්ධය ගැන හැමෝම දැනගන්න ඕන නම් හොඳයි කියලා. මහලකුවට ගෝන් මොන් කියලා මහ පම්පෝරියන්න ගැහුවේ. අන්තිමට බලාගෙන යනකොට එක මිනිහෙකුට ගෑනු 8ක් කියන කතන්දර යන්නේ. මේවා කියවන්න පුළුවන්ද? මොකද කරන්නේ? රිප්ලයි නෑනේ. නිදිද? නිදිද? මොකද කරන්නේ? නිදිද? එයා කියවනවා. මෙයා කියවලත් ඒ මොකොත් එවන්නේ නැත්තේ. ඔව් කවුද මේ? මම ගෝල්ඩන් ප්ලේස් අයිතිකාර මහත්තයා කතා කරන්නේ. තාම ඔයා මේ මාසේ කුලිය ගෙවලා නැහනේ. එහෙම වෙන්නේ කොහමද? ඒකෙන් ඉතුරු වෙච්ච බැලන්ස් එක මදිනේ. එතන ඇති වෙන්න තිබුණානේ. ටික දවසකට කලින් ඔයාගේ ගිවිසුමක් අවලංගු කරා නේද? ඒකටත් ලොකු ගාණක් ඔයාට ගෙවන්න උනානේ. එහෙමනම් ණයක් විදිහට ඒ මුදල ගන්න පුළුවන්ද? මේ පාර ඔයාගේ වත්කම් ඔක්කොම විකුණපු නිසා අපයක් නැතුව ණයක් ගන්න බැරි වෙයි. ඔයාගේ අනිත් ගින්නුම් වල වුණත් මේ වෙනකොට මුදල් නැහැ. කොහොමද මේ ණය මුදල මං ඔයාට දෙන්නේ? මැනේජර් අමතකද? මං චොංසොන්ගේ. චොංසොන්ගිට කොරියාවේ බැංකුවකින් ණයක් ගන්න එක එච්චර අමාරු නෑ. ඔයා සුපිරිතරුවක් වෙන්න පුළුවන්. ඒත් මෙතනදී ඔයා අපිට එක පුරවැසියෙක් විතරයි. ඔයාගේ රැකියාව බැලුවත් ඒක ස්ථිරභාවයක් පේන නෑනේ. ඔයාගේ ණය ඉල්ලීම ප්‍රතික්ෂේප වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. පහුගිය මාසවල ඔයාට කිසිම ආදායමක් ලැබිලත් නෑ. කොහොමද මේ ණය මුදල ඔයාට දෙන්නේ? මං අවුරුදු කීයක් තිස්සේ මේ බැංකුවත් එක්ක ගනුදෙනු කරනවද? කොච්චරද සල්ලි තැන්පත් කරලා තියෙනවද? එතකොට මම VIP කෙනෙක් නෙවෙයිද? තවදුරටත් එහෙම නෑ. ඔයාගේ ණය සීමාවත් බොහොම අඩුයි. නිතරම ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවනේ. මං ඒක පාවිච්චි කරන්නේ. මං හිතන්නේ මගේ අම්මා ඒක පාවිච්චි කරලා වගේ. ඇත්තම කියනවා නම් මං දැන් ඉන්න ගෙදර කුලිය ගෙවන්න ඕනේ. තියෙන මුදල අපේට තියාගෙන ණයක් දෙන්න බැරිද? අපේට තියලා ණයක් ගන්නද? තැම්පත් කරලා තියෙන මුදල අඩු නම් අපි ණය නිකුත් කරන්නේ නැහැ. හැබැයි මම ඔයාගේ ණය අයදුම්පත යොමු කරලා බලන්නම්. ලැබෙන්න තියෙන ඉඩ නම් හරි අඩුයි. මෙයාව විකුණනවද? අයියෝ මොනවද මම හිතන්නේ? මම්මා අනේ සෝරි. ඔයාට මොකද වුනේ නේ? මේ පාට එකක් තියෙන නිසා මේක විකුණනවද? පිස්සුවද? මගේ පණ වගේ ඉන්න බබාලා ටික. මට ආපහු සල්ලි හම්බුන ගමන් මං ඔයාලව හොයාගෙන එනවා. මං පොරොන්දු වෙනවා. තව වැඩි දවසක් නැහැ. එතකන් ඔයාලා පරිස්සමෙන් හීරෙන්න නැතුව ඉන්න ඕනේ. සංගී
මේ මොනවද? පේන්නේ නැද්ද? මේ මම නිතරම හැම යනකොට අරගෙන ගිය බෑග් බබාලානේ. හරියට මගේ පණ වගේ. ඒත් ඇයි මේවා මෙහෙට ගෙනාවේ? මට 150ක් ඇති. චොන්සොන්ගි පාවිච්චි කරපුවා කිව්වම පිස්සුවෙන් වගේ ලන්සු තියයි. ජොන්සන්ගේ පාවිච්චි නොකරපුවා කිව්වොත් නම් මිනිස්සු ගනි. මොක? ඔයාට සල්ලි දෝන කරන්නේ. What? Excuse me මොකද්ද කිව්වේ? ඔයා වැරදියට තේරුම් අරගෙන වගේ. මිනිස්සු මම පාවිච්චි කරපු දේවල් වලට කැමතියි. ඔයා දන්නවද? මේ වගේ වටින දේවල් පාවිච්චි කරන්න ඕනේ මම විතරද? තව කොච්චර මිනිස්සු ඉන්නවද ඒවට ආසාවෙන්? ඒගොල්ලෝ ගැනත් හිතන්න එපා. ඒගොල්ලෝ ගැන හිතලාද මේ දේවල් කරන්නේ? හැබැයි මගේ මේ බෑග් සාප්පුවේ කවදාවත් බාලබඩු විකුණන්නේ නැහැ කියලා මේ නගරේ ඉන්න හැමෝම දන්නවා. ඔයාට සල්ලි ඕන නම් මම දෙන්නම්. මේ බෑග් ටික අරගෙන යන්න. හැබැයි ඔයා ආයෙත් ඔය වගේ බාලබඩු විකුණන්න නම් මෙහාට එන්න එපා. ඒකෙන් මගේ කීර්ති නාමයට හානියක් වෙනවා. කරුණාද? කොහොමද මට එහෙම සලකන්නේ? මීට වඩා විකුණන්න තැන නෑ කියලා හිතුවේ. විලියම් ජේම්ස් මනෝවිද්‍යාඥයාගේ මූලධර්ම වලට අනුව සමාජය විසින් බැහැර කරන වැරද්ද සමාජය විසින් නොසලකා හරිනවට වඩා දඬුවම් කිරීම දරුණුයි කියා අපිට සිතන්න අමාරු බව පේනවා. වට්ටම් තියනවද? මට සමා වෙන්න. මිනිස්සු හිතන් ඉන්නවට වඩා ඒගොල්ලෝ දුර්වලයි. බාහිර පුද්ගලයන්ගේ ගති ලක්ෂණ, ඒ වගේම හැසිරීම නිසා ඒගොල්ලන්ගේ හදවත පාර ගන්න අවස්ථා වැඩි. වුන්පෝ 45 කීයද? කවුද මේ? ඇයි මට මෙසේජස් එවන්නේ? මොකද්ද මේ වුන්පෝ කියලා කියන්නේ? මම ඇහුවේ ඩොලර් 450කට ගන්න පුළුවන්ද කියලා. චන්සෝන්ගේ බෑග් විකුණන කෙනා නෙමෙයිද? සෝරි. මම කිව්වද නැද්ද? ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව ගෙවන්න එපා කිව්වා නේද? මේ බලන්න මෙච්චර මුදලක් මේවට ගෙවන්න ගියාම කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ මොකද්ද? මම මෙහෙම දෙයක් ගැන දන්නේ නැහනේ. මම මේකට අත්සන් කළෙත් නැහැ. ඒකනේ. ඔයාගේ අම්මා නිතරම සල්ලි පස්සේ යන කෙනෙක් කියලා නේද ඔයා හිතාගෙන ඉන්නේ? ගනුදෙනු වලදී ඔය වගේ වංචා වැඩ සිද්ධ වෙනවා. අම්මා නිතරම ඔයාගේ පස්සෙන්ම ඉන්නේ ඔන්න ඔය හින්දා තමයි. මං කෝඩිනේටර්ලට කතා කරන්නම්. මාත් එන්න දුවත් එක්ක. එක්කගෙන යන කෙනෙක් ඉන්නවා. ඇයි? ඉල්ලීමක් කරන්න තියෙනවා. බෑග් හිරිලා නෑ නේද? වට්ටම් තියනවද? ඔයාගෙන් මට දැනගන්න දෙයක් තියෙනවා. බෑග් විකුණන්න තියෙනවා කියලා මගේ නම්බර එක දුන්නද? කට්ටිය කතා කළාද? හැම එකටම මගේ නම්බර එක දීලා හරියනවද? එක එක්කෙනා නිතරම වට්ටම් ගෙන අහලා මට කෝල් කරනවා. වට්ටම් දෙන්න බෑ. මගේ දරුවෝ ටික විකුණන්න මට දුකයි. අඩු ගානට කොහොමවත් දෙන්න බෑ. රිප්ලයි කරන්න බෑ කියලා. මං ආපු දෙයට විසඳුම එක නෙවෙයිනේ. ඕක ඔය හෙට දෙයක් ඈ. හෙට ඒජන්සියට යන්න තියෙනවා. එනවද යන්න? මම මොකටද? හෙට මට සද්දයක් දාන්න තියෙනවා. ඒකට නම් දක්ෂයි. සද්දේ දාන්න. මං තනියම ගියොත් කැස්සත් වැඩි වෙන්න පුළුවන්. මොනවද? මං දැන් ඉස්සර හිටපු චොන්සන්ගි නෙවෙයි. ශක්තිමත් පේන්න ඕන නිසා කොටියක් වගේ නෙල් ආට් එකක් දැම්මා. ඒත් හිත ශක්තිමත් නෑ. ආත්ම විශ්වාසයක් නැති වෙලා. මට හරියටම තේරුම් ගන්න පුළුවන් වුණා මං කවුද කියන එක. මං ඉන්න තැන. සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙවෙයි. සල්ලි කියන දේ එනවා යනවා. ආයි හොයන්නත් පුළුවන්.
ඉස්සර හිටපු මාව හොයනකොට ඒ හැමදේම කැඩිලා බිඳිලා ගියා. ඒ කියන්නේ දැන් සොන්ගීගේ කිසිම විශේෂයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ දෝමින්ජුමට උදව් කරන්න ඕනේ. ඕකේ? මම මේ කියන දැනටමත් අපේ නීතිඥයත් එක්ක කතා කරලා ඉවරයි. මේකේ වැරද්ද ඔයා නිසා ඔයා ගෙවනවා කියලා කලින් අපිට පොරොන්දු වුණා. ගිවිසුමට අනුව මම එහෙම කරනවා කිව්වනම් මම ඒ වචන වෙනස් කරන්නේ නැහැ. ඒ වුණත් මේ ඒක නෙවෙයි. මං කවදද මෙහෙම ගිවිසුමකට හා කිව්වේ? මට කවදද ඔයාලා මෙහෙම ගිවිසුමක් දුන්නේ? අනිත් එක කමර්ෂල් එක. මං ඒකට බෑ කියලායි කිව්වේ. ඇත්තම කියනවා නම් මේ අපේ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් කරපු දේවල්. ඔයාලගේ පැවැත්ම වෙනුවෙන් මාව ඇපේට තියන්න දෙන්න බෑ. කවුද මං වෙනුවෙන් අත්සන් කරන්න ඔයාලට අයිතිය දුන්නේ? තොන්සොන්ගි. ඔයා නිසා අපේ ආයතනේ මොනතරම් පාඩු විඳින්න සිද්ධ වුණාද කියලා ඔයා දන්නවද? මම මේ ගිවිසුම හොඳට කියවලා බැලුවා. ඉතින් ඔයා මොකද මෙතන ඉන්නේ? මට දැනගන්න පුළුවන්ද කවුද මේ? මගේ නීති උපදේශක. අවස්ථා කිහිපයකදීම ගිවිසුම කඩ කරලා තියෙනවා. මේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා දෙපාර්ශ්වයටම පෞද්ගලික ජීවිතයට සහ පෞද්ගලිකත්වයට කර්මාන්තය තුළ බාධාවක් නොකළ යුතුයි කියලා. බී කොටසේ කොඩකින මොකද කිව්වේ බී කොටසේ? මම ඒකට කැමති නෑනේ. ඕකේ. තුන්වෙනි වගන්තියේ තියෙනවා දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කරනවා නම් දෙපාර්ශ්වයම එකගත්වයේ මත තීරණයකට එළඹිය යුතුයි කියලා. අනතුරුව බී පාර්ශ්වයට ගෙවිය යුතු මුදල් ගිවිසුම අවලංගු වහම ගෙවිය යුතුයි. මේ ගිවිසුමට අනුව බලනකොට චොන්සන්ගේ ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව මේ වෙනකොටත් ගෙවලා අවසන්. අවලංගු කිරීමේ ගාස්තුව නැවත ලබා ගන්නත් පුළුවන්. මේ ගිවිසුමට අනුව ගෙවීම් නැවත ලබා ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් ලැබිය යුතු වන්දිය ගෙවන්න වෙනවා. ඕනනම් මේක තව පාරක් කියවලා බලන්න. කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. අපි කැමති මේ ගිවිසුමට අනුවම වැඩ කරන්න. අපේ මුදල් ලැබෙනවා නම් ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව ගෙවන්නත් අපි කැමතියි. මොකද කියන්නේ?